අයිබෝන් මේ වීඩියෝ එකෙන් කලින් කතා කරපු නැති ටිකක් අලුත් දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් ඉස්සෙල්ලා බලලෙමු අපි අද මොන වගේ දෙයක්ද කතා කරන්න හදන්නේ කියලා. Excuse me. Can you help me? No, I'm sorry, I can't. Can I help you? Yes, please. ඒ ක්ලිප් එකේ තිබුණේ ගෑනු කෙනෙක් එයාගේ වාහනේ ගාවට එනකොට වාහනේ හුලම් බහලා තිනවා රෝදෙක. එතකොට එයා රෝදේ මාරු කරන්න බලාපොරොත්තු වෙනවා. එයා එකට වැඩ කරගෙන යනවා. එතනට එනවා තරුණයෙක්. ඒ තරුණයා අහනවා excuse me, can you help me? Excuse me, can you help me? Excuse me, can you help me කියන්නේ ඔබට පුළුවන්ද මට උදව් කරන්න? උදව්වක් කරන්න. Can you help me? එතකොට ඒකට පිළිතුරු වශයෙන් හම්බෙන්නේ no, I'm sorry, I can't. සමා වෙන්න මට බෑ. can කියන්නේ පුළුවන්, can't කියන්නේ බෑ කියන එක. කියන්නේ ඒකේ විරුද්ධ පදේ. can කියන්නේ පුළුවන්, can't කියන්නේ බෑ කියන එක. Excuse me, can you help me? No, I'm sorry, I can't. ඒක තමයි එතන දෙබස. එතකොට තරුණයා ඊට පස්සේ අහනවා can I help you? Can I help you? මම ඔයාට උදව් කරන්නද කියලා. එතකොට ඒ ගෑනු කෙනා පිළිතුරු දෙනවා බොහොම සුසුමක් හලලා එහෙම yes please. අනේ හා කියන වගේ දෙයක් තමයි ඒ කියන්නේ. ඉතින් ඕකෙම දිගුවක් තමයි අද තියෙන වීඩියෝ එකේ දිගටම කතා කරන්න. අපි බලමු ඊළඟ ක්ලිප් එකේ මොකක්ද තියෙන්නේ කියලා. Hello. Oh, excuse me. Can you help me? Yes. Yes, of course. Oh, thank you. Can I help you? Oh, yes. Open the door, please. Thank you. ඒ ක්ලිප් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ පුද්ගලයෙක් දොර අරගන්න බැරුව ඉන්නවා. එතකොට එතනින් තව එක්කෙනෙක් යනවා. ඒ යනකොට එයාට කියනවා excuse me, can you help me? Excuse me, can you help me? ඔබට පුළුවන්ද මට උදව් කරන්න කියලා අහනවා. එතකොට අනිත් පුද්ගලයා කියනවා yes, of course කියලා. Of course කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම. ඔව් ඇත්ත වශයෙන්ම මට ඔබට උදව් කරන්න පුළුවන් වගේ අදහසක් තමයි එතනදී එන්නේ. Yes, of course. ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. ඒ වගේ කියන්නත් පුළුවන්. එතකොට එයා දොර ඇරලා දෙනවා. දොර ඇරලා දුන්නාට පස්සේ එතනින් එයා thank you කියලා එයාට ස්තුති කරලා පිට වෙනකොට තව ගෑනු ළමයෙකුත් වෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති. එයා දොර අරගන්න try කරනකොට අර පිරිමි කෙනා අහනවා can I help you? Can I මට පුළුවන්ද help you ඔබට උදව් කරන්න? ඒ කියන්නේ ඒ විදියටම translate කරොත් සිංහලට can I help you මට පුළුවන්ද ඔබට උදව් කරන්න කියලා කියවෙන්නේ. but actually ඒකේ තේරුම තමයි මම ඔයාලට උදව් කරන්නද කියලා තමයි ඒ අහන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක අහන්න මේ මම ඔය ඒ බ්‍රිටිෂ් ක්ලිප්ස් මරන් තියෙන්නේ ඔබ මම කියලා අහනවට වඩා සුදුසුයි ඇත්තටම බ්‍රිටිෂ් අය ප්‍රොනවුන්ස් කරන විදිය ශබ්ද කරන විදියම අහලා ඔයගොල්ලෝ ඒක පුරුදු වෙන එක. හරි අපි ඊළඟ ක්ලිප් එක බලමු. Can I help you? Oh, yes, please. Can you take this? Yes, of course. එතනදී ඔයගොල්ලෝ කලින් අහපු නැති දෙයක් තිබුණා නම් තිබුණේ ඒකේ එක ගෑනු කෙනෙක් අහනවා මේ can you take this කියලා. Can you take this? ලගව පැලයක් තියෙනවා. Can you take this? ඔයාට පුළුවන්ද මේක ගන්න? Can you ඔබට පුළුවන්ද? Take this.
this කියන්නේ මේක, that කියන්නේ අරක, අරක හෝ ඕක වගේ අදහසක්. this කියන්නේ මේක. Can you take this? Can you කියන්නේ ප්‍රශ්නයක්. ඒකයි can මුලට එන්නේ. නැත්නම් you can උනොත් ඔබට පුළුවන්. You can කියන්නේ ඔබට පුළුවන්. Can you කියන්නේ ඔබට පුළුවන්ද? එතකොට ඒකේ ඔයගොල්ලෝ නොදකපු අහපු නැති දෙයක් තිබුණා නම් තිබුණේ can you take this කියන වාක්‍ය විතරයි. ඒකේ තේරුම තමයි ඔයාලට මේක ගන්න පුළුවන්ද? Yes of course කියන එක අපි කලින් අහුවා. Yes of course කියන්නේ ඔව් ඇත්ත වශයෙන්ම එහෙම නැත්නම් ඔව් අනිවාර්යයෙන්ම වගේ අර්ථයක් තමයි එතන තියෙන්නේ. Thank you. 4, 3, 2, 1. Just a moment, please. After you. No, after you. Oh! එතන ඔයගොල්ලන්ට අලුත් ඒවා දෙකක් තියෙනවා. එකක් තමයි just a moment please. ඒ ගෑනු දෙන්නෙක් ඉන්නවා, ගෑනුයි දෙන්නෙක්. ඒ දෙන්න මල් පැල දෙකක් අරගෙන ලිෆ්ට් එක ඇතුළට යනකොට ලිෆ්ට් එක හොඳේ. එලිවේටර් එක නෙමෙයි, එලිවේටර් එක තියෙන්නේ එලිවේටර් එක කියලා කියන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වල. දැන් මේ අපි බ්‍රිටිෂ් ඉංග්‍රීසි එකේ කතා කරන්නේ මේ ලිෆ්ට් එක. ලිෆ්ට් එක ඇතුළට යන්න හදනකොට තව මහත්මයෙක් එළියට එනවා. එයා ගාවක් තියෙනවා මල් පැලයක්. මේගොල්ලකට හිර වෙනවා වගේ අවස්ථාවක් එනවා. එතකොට අර මහත්මයා කියනවා just a moment please. මොහොතක් ඉන්න. නැත්තම් මොහොතක් ඉඩ දෙන්න වගේ අර්ථයක් තමයි ඒකේ තියෙන්නේ. එයා මොහොතක් ඉන්න කියලා අර දෙන්නව ඈඩ් කරගෙන මැදින් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැති එක්කෙනෙක් කියනවා අනිත් ගෑනු කෙනාට after you. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලා නම් පස්සේ යන්නම්. after you ඔබට පසුව මම යන්නම් කියන එක තමයි ඒකේ දීර්ඝ අදහස. ඒතර අනිත් කෙනාත් නැවත පෙරලා උත්තර දෙනවා no after you. ඔයාට පස්සේ මම යන්නම් කියලා. පස්සේ දෙන්නම කියලා එකට හැප්පෙනවා. that is for the entertainment purpose. ඒක ටිකක් entertainment purpose එකට හදපු ක්ලිප් එකක්. ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරෙන්නේ නැති එතන තිබුණු අර්ථය මොකක්ද කියන එකක් බලමු ඊළඟ වීඩියෝ එකේ. Just a moment. ඒක නම් මම හිතන්නේ කියලා දෙන්න උතුම් දෙයක් නෑ. අපි කලින් කවර් කරපු එකක් තියෙන්නේ just a moment කියන එක තමයි, මොහොතක් ඉන්න කියන එක තමයි ඒකේ තියෙන්නේ. Please come in. Come in. Yes? Can I help you? Please take it. It's for you. Look. Oh, thank you, Jane. Thank you. ඒකේ අලුතෙන්ම ගොඩක් දේවල් නැහැ. යම් කිසි දෙයක් තිබ්බා. Please come in කියලා කියනවා. ඊට පස්සේ come in කියලා කියනවා. Please come in කියලා කියන්නේ ඇතුළට එන්න. Come in. come කියන්නේ එන්න. in කියන්නේ ඇතුළට. Please come in කරුණාකරලා ඇතුළට එන්න. ඊළඟට එතන ඒ පිරිමි කෙනා අහනවා ගෑනු කෙනාගෙන්. එතන ජේන් සහ ෆ්‍රාන්සිස් තමයි අපි අර මුල් වීඩියෝ වල ඉන්න කට්ටිය. එතකොට ජේන්ගෙන් අහනවා can I help you? ජේන් කියනවා please take this. මේක ගන්න. It's for you. It's for you. ඒක ඔයාට. ඒක ඔයා සඳහා තමයි ගෙනල්ලා තියෙන්නේ වගේ අදහසක් තමයි ඒක තියෙන්නේ. දැන් මම ඔයාට තමයි ගෙනල්ලා තියෙන්නේ කිව්වා. ගෙනල්ලා තියෙන්නේ කියන කැලවර කිව්වේ නැහැ. නමුත් ඒක සමස්තය වෙන්නේ it's for you. ඒක ඔයාට. just thank you Jane කියලා යා කියනවා. බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. Can I sit here? Yes, of course. Please do. Look. Shall I put it here? එතනක් තියෙනවා ඔයගොල්ලෝ අහපු නැති දෙකක්. එකක් තමයි can I sit here? දැන් can I help you කියන්නේ මම ඔයාලට උදව් කරන්නද? Can I sit here? එයානේ මම මෙතන වාඩි වෙන්නද? sit කියන්නේ වාඩි වෙන්න, වාඩි වෙනවා. here කියන්නේ මෙතන. there කියන්නේ ඔතන, එහෙම නැත්නම් අතන. එතකොට can I sit here? මම මෙතන වාඩි වෙන්නද? එතකොට ඒක yes please do කියලා කියනවා, වාඩි වෙන්න කියලා කියනවා.
ඊළඟට ෆ්‍රාන්සිස් අහනවා අර මේ මල් පැලේ අරගෙන ගිහිල්ලා තැනකින් තියලා shall I put it here? බොහොම වේගෙන් යායක කියනවා සමහරවල්ලාට ඔයගොල්ලන්ට කනට ඇහෙන්නේ නැතුවත් දන්නේ නැහැ ඒ වේගෙ පුට්ටක් පුළුවන් නම් ආයෙ අහලා බලන්න. එයා කියන්නේ shall I put it here? මම ඒක මෙතන තියන්නද? ඒ shall I කියන එක ආවේ කොහොමද? will ඒව එන්නේ කොහොමද කියලා අපි grammar වලදී වෙනම කතා කරනවා. මෙතන ඒක පටලව ගන්න එපා. just හුරු කරගන්න ඒ rhythm එක shall I put it here? මම ඒක මෙතන තියන්නද කියලා තමයි ඒ ඇහුවේ. shall I මම ඒක put කියන්නේ තියන්න here. මෙතන තියන්න shall I put it here? No, not there. No, not there. Not there. ඒ කියන්නේ ඔතන එපා. Not there. ඔතන නෙමෙයි. සාමාන්‍ය ඉංග්‍රීසි වල අපි එපා කියන එකට no කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ no කියන එක නැහැ කියන අර්ථෙත් වෙනවා. දෙයක් කරන්නකොට no කියන එකෙන් අදහස් කරන්නේ ඒක කරන්න එපා කියන එක වෙන්නත් පුළුවන්. හරිද? මෙතන මෙයා කියනවා no එතන තියන්න එපා. Not there. ඔතන නෙමෙයි. Right. Here. Shall I put it here? No, please, don't get up. ඊළඟට එයා එක ෆ්‍රාන්සිස් ටීවී එක උඩින් මල් පැලේ තියලා අහනවා shall I put it here? Shall I put it මෙතන මම මේක මෙතන තියන්නද කියලා. එතකොට අපි කලින්ගේ ප්‍රශ්නයන් සමාගම විශ්ව කරන්නේ. ඊළඟට ජේ නැගටින් හදනකොට එයා කියනවා no please don't get up. ඒ කියන්නේ නැගටින් එපා. don't කියන්නේ do කියන එක විරුද්ධ. ඒ කියන්නේ කරන්න එපා. don't කියන්නේ එපා කියන්නේ. please don't එපා. get up නැගිටින්න එපා. Oh. Yes, there. Can I sit here? අන්තිමට ඒක ටීපෝ එක උඩින් තිබ්බ ඔයගොල්ලෝ ළඟින් නැති මල් පැලේ තියෙනකොට ඒක ජේන් පිළිගත්තා yes there. ඔව් එතන හොඳයි කියන එක තමයි ඒ කිව්වේ. ඔව් එතන. ඊළඟට ෆ්‍රාන්සිස් අහනවා can I sit here? මම මෙතන වාඩි වෙන්නද කියලා. ඒක ඔයගොල්ලෝ කලින් අහපු නිසා මම මේක ආයෙ එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. විස්තරය මොකක්ද කියන්නේ කියලා බලමු ඊළඟ එක. Of course. Please do. Can I sit here? Yeah. එතනදී ෆ්‍රාන්සිස් එතන වාඩි වෙන්න දැහුවම ඒක ජේන් පිළිගන්නවා of course අත් වශයෙන්ම please do එහෙම කරන්න. ඒ කියන්නේ ඒක කරන්න permission දෙන එක තමයි යා ඒ කරේ වාඩි වෙන්න කියලා. තමයි වාඩි වෙන වචනේ පාවිච්චි කරේ නැති වුණා. එතන අර වාඩි වෙන්නද කියලා ඇහුවේ ඔව් ඒක කරන්න කියලා තමයි ජේන් පිළිතුරු දුන්නේ. ඊට පස්සේ ජේන් අහනවා ෆ්‍රාන්සිස්ගේ උකුලේ වාඩි වෙන ගමන් can I sit here? මම මෙතන වාඩි වෙන්නද කියලා. ඒ ප්‍රශ්නේ කලින් අපි කතා කරපු නිසා මම ඒකයි ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. No entry. You can't go in there. Entrance. Entrance. You can go in there. එතන ඒ ක්ලිප් එකේ තිබුණා දොරවල් දෙකක්. එකක් no entry කියලා ගහලා තිබුණා බෝඩ් එකක්. තව එකක entrance කියලා ගහලා තිබ්බ බෝඩ් එකක්. no entry කියන්නේ ඇතුල් වෙන්න එපා. ඇතුල් වෙන්න තහනම් කියලා කියන්න පුළුවන්. නමුත් තහනම් කියන වචනේ no නෙමෙයි ඒක prohibited. ඇතුල් වෙන්න එපා කියලා තමයි ගහලා තිබුණේ. entrance කියලා තව බෝඩ් එකක් තිබ්බා. ඒ කියන්නේ ඇතුල් වීම. එතකොට ඒත් එක්කම background එකකින් ඇහෙන්නේ නැති කියනවා you cannot go in there කියලා. You cannot කියන්නේ can not can't කියන්නේ ඒකම තමයි. අපි කලින් can't කියන එක අපිට මේ වීඩියෝ එකේ මුල හරිය ඇහුණා. cannot කියන එකම තමයි can't කියන්නේ. So you cannot go ඔයාට බෑ යන්න in ඇතුළට there. උතන ඇතුළට යන්න ඔයාට බෑ කියලා තමයි කිව්වේ. ඒ පුද්ගලයා entrance කියන දොරෙන් ඇතුළට යනවා. එතකොට ඔයගලන්ට background එකේ ඇහෙන්නේ නැති වාක්‍යයක් කියනවා you can go in there. ඔයාට පුළුවන් in there go in there ඇතුළට යන්න උතනින්. You can go in there. You can come out there.
එතන එක වාක්‍යයක් නම් ඔයගොල්ලෝ කලින් අහපු එකක් you can go in there කියන එක. ඊළඟට you can come out there කියලා කියන්නේ ඔයාට ඔතනින් එළියට එන්න පුළුවන්. entrance කියන දොරෙන් ඇතුළට යන්න පුළුවන්. exit කියන දොර පිටවීම කියන එක ඒකෙන් පිටතට එන්න පුළුවන් කියන එක තමයි සරලව ඒ කිව්වේ. you can come out there. you can come out there. එන්න පුළුවන් out එළියට ඔතනින්. Ladies. He can't go in there. He can go in there. Gentlemen. ඒක නම් මම විස්තර කරන්නේ නැහැ. මම සාමාන්‍ය සමහර ක්ලිප්ස් විස්තර කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඒක ග්‍රහණය කරගන්න. මම කැමති නැහැ ඔයගොල්ලන්ගේ බුද්ධිය ඒ තරම් පල්ලෙහාට දාන්න. මම හිතුවා ඔයගොල්ලන්ට ඒ වගේ බුද්ධියක් තියෙනවා කියලා. ඔයගේ දේවල් සාමාන්‍යයෙන් පෙන්වන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. Can I help you, sir? Madam? Yes. Mr. Williams. And Mrs. Williams. එතන හෝටලයකට ආපු සංචාරකයන් දෙන්නෙක් වගේ තමයි පේන්න තියෙන්නේ. එතනදී සංචාර එතන හෝටලේ ඉන්න සහායකයෙක් අහනවා can I help you sir කියලා. මට පුළුවන් ද උදව් කරන්න කියලා. එතකොට ආපු සංචාරක යුවලගෙන් පිරිමි කෙනා කියනවා yes Mr. Williams. ඒ කියන්නේ මගේ නම Mr. Williams කියන එක තමයි I am කියලා කිව්ව නැති වුණාට දැන් අරගොල්ලෝ නම දන්නේ නැහනේ කතා කරන අය. ඒතර එයාව හඳුනලා දුන්නා Mr. Williams කියලා. එතකොට එයාගේ නෝනත් කියනවා and Mrs. Williams කියලා. ඒක මොකද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ දෙන්නව හඳුන්වා දීමක් තමයි සරලව ඒ කරන්නේ. Just a moment, please. Mr. and Mrs. Williams. Ah, yes. Yes, of course. Room 8. Can I take your luggage? Yes, please. එතන years of course කියලා කියවෙනවට සහායකයෙක් මේක ඔයගොල්ලෝ ගන්නවා. ඊළඟට just a moment please කියලා තමයි ඉස්සෙල්ලා කියන්නේ. ඒක just a moment please මොහොතක් ඉන්න කියලා එයා පොතක් බලනවා. බලලා ඉවරලා years of course කියලා කියනවා. ඔව් කියලා කියනවා. ඒ කියන්නේ පොතේ ලියලා ඇතිනේ අර විලියම්ස් දෙන්න එනවා කියලා. ඒගොල්ලන්ගේ දෙන්නගේ මේ බුක් කරපු එක හෝටලේ. ඊළඟට එයා කියනවා room number 8. room 8 එකේ තමයි තියෙන්නේ කියලා. ඒක ඇහෙනවා මදි මොකද ඇත්තට මේක අර අපිට ඇහෙන්න නෙමෙයි එතන කියන්නේ ඒගොල්ලෝ කතා කරන විදිහට තමයි ඒක දක්වලා තියෙන්නේ. but room 8 කියන එක අපිට ඒකෙදි ඇහෙනවා. තව එතන සහායකයා අහනවා can I take your luggage? ඒ කියන්නේ ඔබ ගෙනාපු luggage. luggage කියන්නේ ඒ බඩු සාමාන්‍යයෙන් බඩු පැක් කරගෙන යන ඒක භාවිතයක්. luggage කියලා තමයි භාවිත කරන විශේෂයෙන්ම එයා flight කියන්නේ plane වලට නෙමෙයි flight කියන්නේ ගුවන් ගමන පියසැරිය කියන එක. flight එකකදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ luggage කියන එක. එතකොට වාහනවල තියෙන luggage compartment කියලා වාහනවල luggage මෙන්න මේ ඇඳුම් වගේ දේවල් උපකරණ වගේ පෙට්ටි හරි බෑග් හරි මොනවා හරි අරන් යන දේවල් ටික දාන luggage compartment කියලා වෙනම කොටසක් තියෙනවා. ඉතින් අර සහායකයා හුවේ අර ඔයගොල්ලෝ අපු luggage ටික මම ගිහින් දෙන්නද කියන එක තමයි can I take your luggage? ඔයගොල්ලෝ luggage ටික මම ගන්නද කියන එක තමයි ඇහුවේ. Will you take that? No, don't take that. එතන ඒ සහායකයා බෑග් එකක් ගන්න හදනකොට අරයා කියනවා will you take that? will you take that? ඒ will you අර දැන් අපිට shall වගේ එකක් ආවා will. මම කියවනේ මේක දැනට ඒක ඇත්තට ලොකුවට ඔලුවට ගන්න එපා මේ shall will කොහෙන්ද එන්නේ කියලා. ඒක grammar පාඩම් දානකොට වෙනම දානවා. සමහර අයට grammar ඕනේ නැහැ. ඇත්තටම කතා කරන්න grammar ඕනේ නැහැ මගේ විශ්වාසය. grammar තු කතා කරන්න පුළුවන්. grammar ඉගෙන ගන්න එකේ පාඩුවක් වෙන්නේ නැහැ. but මුලින් grammar ඉගෙන ගන්න එක සමහර වෙලාවට confuse වෙන්න පුළුවන්. ඊළඟට කියන්න ඕන මොකද්ද කියන එක සම්බන්ධයෙන් හිතලා කියන නිසා. so මෙතන අපිට will කියන එක ආවා. will you take that? ඒ කියන්නේ ඒක ඉල්ලීමක් වගේ will කියන එක. ඔයා මේක ගන්නවද? ඔයාට මේක ගන්න පුළුවන්ද වගේ එකක් තමයි. එතකොට එයා එකක් ගත්තා. එයා අනිත් එක ගන්නකොට කිව්වා no don't take that. ඕක ගන්න එපා. don't එපා. take ගන්න එපා. that don't take that. ඕක ගන්න එපා. will you take that කියලා කලින් කිව්වේ ඔයා මේක ගන්නවද? ඔයා මේක ගන්න කියලා තමයි ඒ ඉල්ලීමක් තමයි ඒ කරේ. පස්සේ කිව්වේ don't take that. ඕක ගන්න එපා කියලා. Would you take this, please?
Would you follow me, please? එතනදී තේරුණාද ඔයගලන්ට would you කියලා එකක් කියුණා. එයාර will කියලා ඉස්සෙල්ලා කියපු එකම වගේ දෙයක් තමයි මෙතනත් කියවෙන්නේ. Would you take that? ඒ කියන්නේ ඔයාලට පුළුවන් would should could වගේ අවස්ථා තුනක් තියෙනවා සාමාන්‍යයෙන් යෙදෙන. ඒ තුන යෙදෙන අවස්ථා තුනක් තියෙනවා. මෙතනදී would පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඉල්ලීමකට. සාමාන්‍ය could පාවිච්චි කරන්නේ possibility එකට. මෙතනදී would පාවිච්චි වෙන්නේ අර ඉල්ලීමක් කරනවා වගේ දෙයක්. ඉතින් සහායකයාගෙන් ඉල්ලනවා would you take that please? ඔයා මේක ගන්නවද? ඉල්ලීමක් එක. ඊළඟට ඔක හරියට මම එක්ස්ප්ලেইন කරන්නම් පස්සේ ග්‍රැමර් කතා කරද්දී. දැන් ඒක එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් නෙමෙයි. ඊළඟට ඒ සහායකයා කියනවා would you follow me please? follow me කියලා කියන්නේ මගේ පසුපස එන්න කියන එක. එතනත් එයා කියන්නේ would තමයි පාවිච්චි කරන්නේ. would පාවිච්චි කරන්නේ most of the time ඉල්ලීමකට. අපි ඉල්ලනවා එයාගෙන් මේ දේ කරන්න කියලා. Come in. Oh dear. Can I help you, sir? No, you can't. Goodbye. ඒ ක්ලිප් එකේ තිබුණු දේවල් මම හිතන්නේ මම එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. ඔයාලට දෙකයි තිබ්බේ. මම ඒක ඔයගොල්ලන්ට බාර කරනවා තේරුම් ගන්න. ඉතින් ප්‍රැක්ටිස් කරන්න අහන්න මේ සීරීස් එකේ වීඩියෝ 60ක් තියෙනවා. ඒ වීඩියෝ 60 කම්ප්ලීට් කළා තමයි ඊළඟට වෙනත් දෙකට යන්න වෙන්නේ. මේක පුළුවන් තරම් ඉක්මනට කම්ප්ලීට් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.